වේලවීදියේ දමා ගොස් තිබූ ගමන් බෑගයක තිබී හිස කඳින් වෙන් කළ තරුණියකගේ මල සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සබෙල්ල කපපු තැන ෂොපින් බෑග් තියලා බෙඩ්ෂීට් වලින් ඔතලා ට්‍රැවලින් බෑග් එකක් ඇතුලේ පැක් කරනවා කියන්නේ සර් ඒක හරි ඉවසීමෙන් කරපු වැඩක්. සහන් දන්නවනේ මිනිහෙක්ගේ ශරීරයෙන් හිස වෙන් කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. අනිත් එක එහෙම කරනකොට කොච්චර ලේ වැగిරෙනවද කියලා. ඔව් සර්. විහිසුණු සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩනැගුණු ඇඟ කිලිපොලා යන ෆිල්ම් එක. Room number 106. සර් මේ කාන්තාව ලිංගික අත්තරයකට ලක් වෙලා තියෙනවද? රේප් කිට් එක අපි මේ වන විට පොලිස් පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා. පොලිස් පරීක්ෂණ අනුව ඇය කිසිදු ආකාරයක ලිංගික අතවරයකට ලක් වෙලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. හිස සහ කඳ වෙන්වීමක් ගැන මේ ෆිල්ම් එකේ කිව්වත් මේ ෆිල්ම් එකේ හිස සහ කඳ හොඳට සම්බන්ධ වෙලා තියෙනවා. මේ සත්‍ය කතාවට අනුව 2021 මාර්තු 1 වෙනිදා ඉඳලා මේ වෙනකන් ඒ හිස හොයාගන්න බැරි වුණා. අනියම් සම්බන්ධතා ගොඩක් පටන් ගන්න හිස ඇතුළේ තියෙන මොලෙන් ඉඳලා නම් නෙමෙයි. මන්ත්‍රීතුමාට වෙලාවට එන්න කියමු. වෙලාවක් තියෙන එකටනේ. දැන් මේකනේ නංගි මේ නංගි මම ඔයාගේ දුවගේ වයස විතර වගේ ඇති නේද අංකල්? කමන්නේ. දැන් මේමයි. මන්ත්‍රීතුමා එනවා කියලා වෙලාවක් කිව්වනේ. අපි වැඩ කරන්නේ මන්ත්‍රීතුමාව දිනවන්න. මෙතනට සෙනග එන්නේ මන්ත්‍රීතුමා එනවා කිව්ව වෙලාවට. දැන් මන්ත්‍රීතුමා කලින් ආවහම මෙතන සෙනග නැහැ. එතකොට අපේ වැඩේ පරාදයි. දැන් ඒ වුණාට අපි රැස්වීම පටන් ගන්න අපේ වෙලාවට. මෙතන මේ සෙනග නැති රැස්වීම කළා අපිට නෝන්ඩි වෙන්න බෑ. ප්‍රේක්ෂකයෝ මේ ෆිල්ම් එක බලන්න එන්නේ සත්‍ය සිද්ධිය දැනගෙන. ඒ නිර්මාණකරුවා මේ ෆිල්ම් එකෙන් දෙන සිනමාත්මක නව අර්ථකථනය මොකක්ද? ප්‍රේක්ෂකයෝ දන්න සත්‍ය කතාවක් ඇසුරෙන් සිනමාත්මක පිටපතක් ලියන එක රචකයෙක්ට දැවැන්ත අභියෝගයක්. ඒ අභියෝගය මැද මේ තරුණියගේ හිස තියෙන්නේ කොහෙද කියලා මේ සිනමා නිර්මාණය ඇතුලේ නිර්මාණාත්මක අර්ථකථනයක් දීලා තියෙනවා. මම කියලා තියෙනවා මේ අපි දෙන්නගේ මගුල් වලට මගේ ගෙදර මිනිසුන්ව ගාව ගන්න එපා කියලා. හරිද? මගේ ගෙදර මිනිස්සු? එහෙමයිනේ. එතකොට මම පිටේ ගියා. දැන් ෆෝන් එක මං ආස කරලා කියන්නේ ඉන්න හොර ගෑනිත් එක කියලා. ප්‍රියන්ත සිරිකුමාර, ශාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, දමිතා අබේරත්න, නයෝමි තක්ෂිලා වගේම කලන ගුණසේකර ඇතුළු පිරිසත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. දිස්නි රාජපක්ෂගේ සහ බිමල් ජයකොඩිගේ ප්‍රධාන චරිත නිරූපණ අතිශය සංවේදී සහ අතිශය බිහිසුණු. මං හිතුවේ එකපාර හවසම යමු කියලා. හවසේදී කවුද දන්නේ ජීවතුන් අතර ඉඳීද කියලා. දැම්ම යන්. දිනාලියම කිව්වේ ඇයි? එදා උදේ ඇඳින් නැගිට්ටේ ජීවිතයේ අන්තිම පාරට කියලා යාට තේරුණාවද්ද? ආයි කිසි දවසක යා හැරෙන්නේ නැහැ. ආයි කිසි දවසක ධෝනි කියලා මට යාව හැරවන්න හම්බ වෙන්නේ නැහැ. ලෝකෙ ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒක තමයි ලෝක ධර්මය. මේ සත්‍ය සිද්ධියේ සියදි විනසාගත්ත පොලිස් නිලධාරියා ඔහුගේ අවසාන ලිපියේ තමන්ගේ බිරිඳට එහෙම ලියලා තිබ්බා. ඔහු තවදුරටත් මෙහෙමත් ලියලා තිබ්බා. මට සමා වෙන්න. තෙරුවන් සරණයි. දුර ගමනක් යනවා. බුදු සරණයි. කතරගම දෙවියන්ගේ පිහිටයි. මොනතරම් නින්දා පහසාවත් මහමෙරක් වගේ උහුලගෙන දරුවෙක් ඉන්න. මේක කාටවත් පෙන්වන්න එපා. අම්මගේ තුම්මාසේ දානෙ කරන්න මට එන්න බැරි නේ. දැන් ඉතින් හැම දෙයක්ම ඉවරයි. මොකද්ද මට මේ වුනේ? මොකද්ද මම මේ කරගත්තේ?
මේ වගේ දෙයක් කල්ලා බේරෙන්න පුළුවන් වෙයි කියලා හිතන්නවත් පුළුවන්ද? Film News.